තියෙන්නේ මේ දවස්වල ට්‍රෙන්ඩින්ම software එකක් වෙන Affinity software එක. එතකොට මේ තියෙන්නේ TikTok එකේ ගොඩක් කට්ටිය profile වලට දාන logos. එතකොට අද අපි කරන්න යන්නේ Affinity එකේ මෙන්න මේ වගේ logo එකක් හදන්නේ කොහොමද කියලා බලන්න. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. Let's go to the video. මෙන්න මේ විදිහට Affinity software එක on කරගන්න. මම preset එක හදාගෙන තියෙන අන්නේ මම මෙන්න මේ logo කියන එක ඒකේ පිට එක height එක දෙකම දාලා තියෙන 1080 pixel. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන rectangle tool එක click කරන්න. ඊට පස්සේ rectangle කියන එක click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන කොනේ ඉඳන් මෙන්න මෙතන කොනට අදගෙන එන්න. ටක් අපි තව ග්‍රේ කලර් එක වැඩි කරමු. හරි වෙයි. ඊට පස්සේ මෙතන vector කියලා තියෙනවා. අන්න ඒ section එකට යන්න. ඊට පස්සේ මෙතන place tool එක click කරලා ඔයාලා image download කරපෙත් තියෙනවා නම් upload කරගන්න. image download කරේ Pinterest කියලා website එකකින්. ඔයාලා ගොඩක් කට්ටිය edit කරන හැටි නම් දන්න Pinterest එක. මම දන්නේ නැති කට්ටියට කිව්වේ. ඊට පස්සේ pixel section එකට ගිහලා මෙන්න මේ විදිහට object select tool එක click කරලා ඒක දෙවෙනියට තියෙන tool එක click කරනවා. ඊට පස්සේ මම මේ pixel ප්‍රමාණය ටිකක් වැඩි කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට selection tool එක select කරගෙන යන්න. Control D යවන්න. ඊට පස්සේ මෙන්න effects එක නේරෙල outline කියලා තියෙනවා. අන්න ජොට්ට කරලා අන්න ready කරන්න. ඊට පස්සේ Control D යවන්න. outer shadow de outer shadow मैं click कर ला shadow ada hari dan මෙන්න මේ විදිහට size එක ටයිල් කරන්න. ඔයාලා මාඩි කරන්නේ නැහැ. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට text එක click කරලා text tool එක click කරලා මෙන්න විදිහට නම type කරනවා. saya arrow click कर arrow tool लगे move tool लगे sorry इन्हें में front time हम देना इधर पास text एक खाली है मुझे top में सोलने एक रख में effects में click कर outer shadow देना.
තියෙන්නේ අප ආවයින අවුට්පුට් එක. මේ වගේ වීඩියෝ දිගටම බලන්න දැන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එකත් ක්ලික් කරගෙන යන්න. ඊළඟට ඕන වීඩියෝ එකක් පහළ කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.